මිකසිය සීමාවේ සිට දකුණත් පිටිකරුවා ප්‍රභාත් සුලෝචන හමුවේ තීරණාත්මක පන්දු වාරයේ මිලක පන්දුව දැන් යොමු කිරීමටයි සූදානම් වන්නේ. දර්ශනීය ලොෆ්ටඩ් ඔෆ්ට්‍රයි පහරක් කෙල්ලෙකලේ දකුණත් පිටිකරුවා චන හමුවේ මිලක පන්දුව දැන් යොමු කිරීමටයි සූදානම් වන්නේ. දිව්‍යානවා ප්‍රධාන විනිශ්චයකාරතුමාන් පසු කරමින් ප්‍රතිවුණු පන්දුවක් යොමු කළේ මැනමින් පන්දුවක් යොමු කළා ප්‍රිකඩාලොලි හිතවතුනි. පන්දුව දැන් යොමු කිරීමටයි සූදානම් වන්නේ ප්‍රිකඩාලොලි හිතවතුනි. දර්ශනීය පහරක් නුවන් ජානුක කෝදාගොඩ අකඩකියා කෝදාගොඩ සූදානම් පන්දුව පිළිගන්නට දර්ශනීය පහරක් උඩුගුවනේ පන්දුව ප්‍රිකඩාලොලි හිතවතුනි. හැඩකාර පන්දු පහරක් කෙල්ලෙකලේ සූදානම් මිලින ප්‍රේක්ෂාංශය සීමාවේ සිට දකුණත් පිටිකරුවා කෝදාගොඩ හමුවේ වර පන්දු පහර ලොන් ඔෆ් ද සින් ස්ථානගත කළේ නුවන් කෝදාගොඩ හමුවේ බිලඟ පන්දු යොමු කරන්නට දර්ශනීය පහරක් කෙසේ වෙතත් පන්දුව උඩුගුවනට යොමු කළේ උඩ පන්දුවක් බවට පරිවර්තනය කරගත් ආදී පන්දු වාරයේ තීරණාත්මක අවසන් පන්දුව දැන් යොමු කිරීමටයි සූදානම් වන්නේ. දකුණතින් මද වීගින් පන්දු යාන් ක්‍රිඩිකා නලින් කෝදාගොඩ හමුවේ වර පන්දු පහර ස්ථානගත කළ ඩිෆෙක්ස්ට්‍රා කව දෙසින් ලකුණයි දෙවන ලකුණ කරා පිටිකරුවන් යුගලය පැතිමාරු කර ගන්නට වැහැයම් කළත් on this වන්නට loan of this වන්නට ඩිෆෙක්ස්ට්‍රා කව this වන්නට පන්දුරක් ඉන්න ස්ථානගත කරමින් දිව්‍යානවා කවිදුස්සිය සීමාවේ සිටවර සාර්ථක පන්දුවක් යොමු කළේ පිටේ පිටතාග්‍රේ දෙවටන පන්දුව තාලොලි හිතෝතුනි මේ තරංග මාලාව ඔබලෝ කොතැනක විසිරී සිටියත් CS live හරහා අපට සුපැහැදිලි දසුන් ඔස්සේ නැරඹීමට අවකාශ උදා කර තිබෙනවා. ආවර මොහමඩ් රිකාස් පැමිණි විගස දැවැන්ත පන්දු පහරක් කෙලෙ කෙසේ වෙතත් ඩීප් ස්කෝර්නේ මේ පන්දුව තුල මේ පන්දු යවන්නාට කඩුල්ලක් දවා ගැනීමට හැකියාව ලැබුණොත් ඔහුට කඩුළු ත්‍රිත්වයක් වාර්තා කිරීමට හැකියාව ලැබේ. වේවර පන්දු පහර ඩිෆෙක්ස්ට්‍රා කව දෙසින් ස්ථානගත කළේ පරිදි ක්‍රීඩා පිටිය තුල පන්දුරක් ඉන්න ස්ථානගත කරමින් වබත් පිටිකරුවා හමුවේ මිලඟ පන්දු යොමු කරන්නට දිව්‍යානේ. දර්ශනීය පහරක් අශාන්ත ලෙපා වබත් පිටිකරුවා අශාන්ත ලෙපා හමුවේ මිලඟ පන්දුව දැන් යොමු කිරීමටයි සූදානම් වන්නේ. දිව්‍යානවාසී සීමාවේ සිට සාර්ථක පන්දුවක් යොමු කළේ ඉක්මන් ලකුණක් කරා පිටිකරුවන් යුගලයේ පැතිමාරු කර ගන්නට වෑයම් කළා. මේ පිටිකරුවන් අතර පන්දුව දැන් යොමු කිරීමටයි සූදානම් වන්නේ. left arm over the wicket ආකාරයෙන් වරතිතාමත් උද පන්දුවක් යොමු කළේ ප්‍රිකඩාලොලි හිතවතුනි. සූදානම් සීමාවේ සිට left arm over the wicket ආකාරයෙන් මිලඟ පන්දුව යොමු කරන්න එවරත් පෙර පරිදිමයි ඉතාමත් උද පන්දුව දැන් යොමු කිරීමටයි සූදානම් වන්නේ. දිව්‍යානවා ලසිදු මලිෂ්‍ය සීමාවේ සිට වබත් පිටිකරුවා ආශාන්ත ලෙපා හමුවේ තියුණු පන්දුවක් යොමු කළේ. දැන් මේ තරගයේ වැඩි ගෞරව වැඩි වාසියක් පත් කරගත්තා. මේ තරගයේ ජයග්‍රහණය භුක්තියට නතු කර ගන්න හැකියාව ලැබෙනවා. ඒවරත් සාර්ථක පන්දුවක් යොමු කළේ ඉතාමත් හොඳ පන්දුවක් යොමු කළේ ලසිදු මලිෂ රාජකීය පන්දු වාරයක් යොමු කළේ